වින්සි කැලේ ඇතුලේ ත්‍රාස ජනක අත්දැකීම් ලබන්න ලියනාඩෝ යාළුවෝ යන්න හදන්නේ. එයාලා හොයන්නේ ගුහාවේදී හම්බුණු ගල්වලේ රහස මොකද්ද කියලා. මොනව කරන්නද කියලා මට හිතා ගන්න බෑ. අර ළමයි දෙන්න අරන් ගිය මගේ පළඟු බෝලෙන් පෙන්නන දේ මේ කන්නාඩිනුත් පෙන්නනවා නම් කොච්චර දෙයක්ද නේ. අර ළමයි කොහේ ඉන්නවද දන්නේ නැහැ. උකුස්සට හොයන්න කියමු. තුමානිනි මම ටික දවසකට නැන්දලාගේ ගෙදර යනවා. ඔයා මාව හොයන්න වද වෙන්න ඕනේ නැහැ. මම ළමයිවත් අපේ නැන්දලාගේ ගෙදරට අරගෙන යන්නේ. දැන් ඉතින් කාගෙන්වත් ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට ගිහ ළමයි ටික හොයා ගන්න ඕනේ. මේ දඟකාරයෝ ටික කොහෙද මන්දා? මේ ඉන්නේ මම ඔයාට ගුටි දෙන්න කලින් මේ දැම්ම මාව ළමයි ඉන්න දැන් එක යන්න ඕනේ. තේරුණාද? ගල්මලක් රහස් ගුහාවක තව පැරණි ආශ්‍රමයක්. මට හිතෙන්නේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ ලොරෙන්සෝ, හැමදේම හොඳයි. අයියෝ එහෙම දන්නවද පූසන්ගේ පළවෙනි නීතිය මොකක්ද කියලා? හැමදාම ආරක්ෂිත තැනක විවේක ගන්න එක. ඊළඟ දෙවෙනි නීතිය මොකක්ද දන්නවද? මේ වගේ රහස් පරිසක ළමයිගෙන් ඈත් වෙලා ඉන්න එක. ඒක ගැන ගොඩක් දේවල් කල්පනා කරත් කිසිම දෙයක් හිතා ගන්න බෑනේ. අර ගල්මල ගැනද? ඒකේ ඉංගියක් නැතුව ඇති. ජෙසිකා, අපි අර ගුහාව ඇතුලේ ඉන්න වෙලාවේ මම නම් ඒ වගේ ලස්සන ඒ පාට කළක් දැක්කෙම නෑ. ඒක හම්බුවක් වෙන්න බැරිද? ඔයා කියන කතාව හරි ලියෝ. අපි ආයෙමත් ආශ්‍රමයට යන්න ඕනේ. අනේ මට නම් බෑ. මං හරිම බයව ආවේ කියන ආශ්‍රමයට යන්න. ඔයාලා ගිහිල්ලා නිකන් මම මෙතෙන්ට වෙලා ඉන්නම්. හොඳයි. ඔයා මෙහෙ ඉඳලා කෑම හදන්න. මොකද මං ඔයාගේ කෑම කන්න ගොඩාක් ආසයි. අනික දැන් කෑම කාලා පැය දෙකක් විතර වෙනවා. අයියෝ බයගුල්ලෙක් වෙන්න එපා. අපි දැන් ආපහු එතනට යමු. ටින්ටොම් අවශ්‍ය සේරම ගත්ත නේද? හොඳයි. මේ ප්‍රශ්නෙට නම් මොකක් පහරි දෙයක් කරන්න ඕනේ. මුලින්ම කිනෝද ප්‍රශ්න මොකද්ද කියලා? මේ පොඩක් කට පියාගෙන ඉන්නවද? ආවා මෙතන ප්‍රශ්නේ මොකද්ද කියලා අහන්න. ඉර බහින්න කලින් ලියෝලව අල්ල ගන්න ඕනේ. නැත්තම් මගේ නම බ්‍රෝ නෙවෙයි. නියම අදහසක් නේ බ්‍රෝ. මට බ්‍රෝ කියලා නමින් කතා කරන්න එපා. මං කැමති නෑ ඒක කවුරුවත් දැනගන්නවට. මං ඒක මුලිනුත් කිව්වා. එහෙනම් මොකද්ද කියන්න ඕන නම? ඔයා මට කියන්න හිත හොඳ නාවිකයා කියලා. වෙන කවුරුත් මෙයාගේ නම දැනගන්නවට මෙයා මෙච්චර අකමැතියි. ඒක ටික කතාවක් යාළුවා. අපි නිවි හැනහිල්ල කොහෙට හරි වෙලා මොන හරි කන ගමන් ඒ ගැන කතා කරමු. මගේ අලුත් රෙසිපි එකක් තියෙනවා. අර ටෙස්ට් කරන්න පුළුවන්. අපි හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. අපිට ලියෝ වල්ල ගන්න බැරි වෙන එකක් නෑ. ඔයාගේ උගුලේ මොනවා හරි ඉර වෙලාද? ඔච්චර හිමීට කතා කරන්නේ. කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ලියෝ වල්ල ගන්න බැරි වෙන්නේ නෑ. ඔයාලා තේරෙනව නේද? හරි මට තේරුණා. ළමයින්ට එන්න කියන්නකෝ වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න. මේ කපිතාන් ඔයා කාටද ළමයි කියන්නේ? එහෙමද? ඕගොල්ලෝ දරුණු කට්ටියක් කියලාද එතකොට මට මේ කියන්න හදන්නේ? එහෙම තමයි. අපි හරිද? මොන දේ වුණත් අපි ලියෝලව අල්ල ගන්න ඕනේ. තේරෙන්නේ නැති මං හිතන්නේ. එහෙනම් මගේ කණ්ඩායම දකුණු පැත්තට යනවා. එහෙනම් මං අපේ කණ්ඩායමත් එක්ක දකුණු පැත්තට යනවා. එහෙම හොඳයිනේ. හරි එහෙනම් එනවලු. හොඳයි මං ඔය ලියෝ වල්ල ගත්තම යාව මගේ මේ ලේබොන කූඩැල්ලන්ට කන්න දානවා. ඔව් මේ ඇත්තමයි මං කියන්නේ. මේ යන්න. ඒ ගැන අපි පස්සේ කතා කරමු. දැන් යන්. එන්න යාළුවනේ. අපි තවත් කාලේ නාස්ති කරන්නේ නැතුව ඉක්මනට ආශ්‍රමයට යමු. ඒක හොඳයි. අපි එහාට ගිහින් ඉක්මනට මොන හරි බඩ පැලෙන්න කමු. මට නම් හිතෙන්නේ ඔය ආශ්‍රමයට යන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් හොඳයි. මොකද එහෙම වුණොත් අපිට අපේ පණ බේර ගන්න පුළුවන් වෙයි. අපි අර ගල්මලේ රහස මොකද්ද කියලා දැනගන්න ඕනේ. එන්න අපි යමු. ඊට වැඩිය නරකද අපි කැලේ ඉන්න කුරුල්ලෝ බැලුවොත්. මොකද ගොඩාක් ලස්සන කුරුල්ලෝ කැලේ ඉන්නවනේ. නියමයි. දන්නවද සමහර කුරුල්ලෝ තමන්ගේ පියාටු වල පාට වෙනස් කරගන්නවා. ඒ යාළගේ කෑම වලට අනුව. මෙයාගේ පස්සෙන් යමු. අල්ලගත්තා.
එතකොට ඔයා කවුද? මම තමයි ලෝරාවයි ලූකස්වයි බලාගන්න එක්කෙනා. මට දැනගන්න පුළුවන් ද එයාලව කොහෙද හරි දැක්කද කියලා? ඇයි දන්නවද? එයාලා කරදරයක පැටලෙනවට මම කැමති නෑ. මොකද මං දැක්ක ලියෝයි යාළුවෝයි මේ ගුහාව ඇතුළට රිංගනවා. මෙන්න මේ ගුහාවට. ඒක නිසා මට බයයි. ඒකත් එහෙමද? හැබැයි වැඩි දුරක ගියා වෙන්න බෑ. අයියෝ මා ඉරවෙලා අයික මා ඉරවෙලා මගේ පස්සෙන් එන්න. එයාලා හොයාගන්න අපිට පුළුවන්. මට පේන්නේ මේ පැත්ත කවුරුත් නෑ වගේ. අපි ගිහින් අර පැත්ත බලමු. එන්න. අර බලන්න යාළුවනේ. ඒකේ කෑල්ලක් අඩුයි. ඔයාලට මොනවා හරි ඇහුණද? මට නම් මෙතනින් සංගීත ස්වර වගේක් ඇහුනේ. ඕ ඒක හරියට අන්තිම ස්වරේ තුන් පාරක් වාදනය වුණා වගේ නේද? ඒ මොන සොරේද? ඉන්නකෝ පෙන්නන්න ටින්ටෝ. බටනලාවක්. ඒ මොකද්ද ඒ? මං හිතන්නේ කොහෙන් හරි මට සංගීතයක් ඇහුණා. සද්ද නැතුව ඉන්න. හොඳයි. ඒ සොරේ දැන් සර් කියලා අපි දැනගත්තනේ. ඉතින් අපි දැන්වත් මෙතනින් ගියොත් නරකද? ඔව් ඒක හරි අපි ඉක්මනට ගිහලා මොනවා හරි කමු. නෑ අපි ඉමු. මෙතන සොරවලට වඩා විශේෂ මොනවම හරි දෙයක් තියෙනවා. ඔය ඇත්තමද? මම ඊළඟ ඉංගියේ හොයාගත්තා වගේම කොහොම හරි ඔයාලව වට කරගත්තා. නෑ මම යාළුව හොයාගත්තේ. මමයි මෙයාලව වට කළේ තේරුණාද? මේක නෙමේ හරි වෙලාව. එන්න යන්න මාත් එක්ක. යන්න තුන්දෙනා ගිහින් යාළුව අල්ලගන්න. යන්න ලූකස් යාළුව අල්ලගන්න. ඉක්මනට යන්න. තව ටිකක් යාළුවනේ. අපි ඉවරයි වගේ. මං කිව්වා නේද අපි මෙහෙට එන්න නැතු ඉමු කියලා. ඔච්චර බය වෙන්නේ මොකටද? මෙතනින් පැනගන්න විදියක් හොයාගමු. මන් නම් දන්නේ නැහැ මේ වගේ වෙලාවට අදහස් වෙන්නේ අපේ ලියෝට විතරයි. අදහසක් තියෙනවද? අවාසනාවට නෑනේ. දැන් ඉතින් දඟලලා වැඩක් නැහැ. මොකද ඔයාලා අහුවෙලා ඉවරයිනේ. කොල්ලකාරෝ කවදාවත් පරදින්නේ නැහැ. ලෝරා ලූකස් මම බය වුණා. අන්න අතන පාරක් තියෙනවා. ඉක්මනට අපි එතනින් උඩට නගින්න ඕනේ. ඒක කරන්න බෑ. මොකද එතන උසයි ලිස්සනවා. අපේ ලියෝට බෑ කියලා දෙයක් නැහැ කියලා දන්නේ නැද්ද? ඉක්මනට මොන හරි දෙයක් කරන්නකෝ. බය වෙන්න එපා මන් ළඟ අදහසක් තියෙනවා. මං ඒක දන්නවා. බලන්න මුලින්ම අපි අර මුල් අල්ලගමු. මේක නම් වෙන්න බැරි වැඩක්. අයියෝ මෙයාලා ආයෙ පැනගත්තා. අනේ මම බය වෙච්ච තරමක්. හරි
දැන් ඉතින් ඔයාටත් කරන්න තියෙන්නේ අපිත් එක්ක එකතුලා වැඩ කරන එක. ඔයාලත් ඒ දෙයට කැමති නේද? මං ආයෙනම් මෙයාලත් එක්ක කොහෙවත් යන්නේ නැහැ. මෙයාලට වැඩ කරනකොට කෑම ගැන කිසිම ගාණක් නැහනේ. අපි ආපහු ගහුඩු දෙන ගෙදරට යමු. අපිට හිතන්න තව ගොඩක් දේවල් තියෙනවා. තව හිතන්න දෙයක් නෑනේ අපිට. දැන් තියෙන්නේ ගෙදර ගිහිල්ලා හොඳට කෑම කාලා සෙල්ලම් කරන්න. නැහැ ලොරෙන්සෝ. අපි දන්නවනේ පූජකයන්ට අපිට දෙයක් කියන්න ඕන වෙලා තියෙනවා කියලා. දැන් අපි දැනගන්න ඕනේ මේ විශේෂ ස්වරවල තේරුම මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයා මායාකාරියක්ද? ඔව්. ඇයි ඔයාට මං ගැන මුකුත් සැකයක් තියෙනවද? ඔප්පු කරන්න පුළුවන්ද? හරි මං ඔප්පු කරන්න. මොකද දැන් ඔයා මේ කරන්න හදන්නේ? ඔයාට මේක සර්පෙක් කරන්න පුළුවන්ද? මේ ඒක නෙමෙයි මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. ඔයා කැමති නම් ඔයාට පුළුවන් අපිට වස්තු හොයාගන්න උදව් කරන්න. හරි. එතකොට මට ළමයි දෙන්න දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන් නේ? ඕම ඉන්න මගේ අලුත් රෙසිපි එක බලන්න. මේක හරිම රසවත්. ඒ වගේම ගුණ කරවිල සූප් එකක්. අයියනේ ඕම බලන්නේ. වෙන වෙලකට කොත්තමල්ලි අරන්න වෙන දෙයක් බොන්න කැමතිම නැද්ද? මං ඔයාලට හොඳ දෙයක් හදලා ගේන්නම්. මං කෑම හදන්න හරි ආසයි. ඉන්නකෝ ඔයාලට මම රස කෑමක් හදලා ගේනකම්. අපේ මායාකාරී අපි ළඟ ඉන්නවා කියන්නේ ලියෝ පරද්දන එක අමාරු නෑ.